කන් විදීම එහෙමත් නැත්නම් ඉයර් පර්සින් අලුත උපන් ගැහැණු දරුවෙකුගේ කන් විදීම අද උත්සවාකාරයෙන් නොකෙරුණද මෙය උසස් චාරිත්‍ර ධර්මයක්. මේ චාරිත්‍රය අපගේ අසල්වැසි ಭಾರತ දේශයෙන් අපට එකතු වූ චාරිත්‍රයක් විය හැකි. කොහොම නමුත් ගැහැණු දරුවෙකු ඉපදී මාස 2ත් 6ත් අතර කාලයේදී කන් විදීම සිදු කරනවා. සමහරු අවුරුදු 1ත් 5ත් අතර කාලයේදී සිද්ධ කරනවා. නමුත් දරුවාගේ වයස වැඩි වෙන තරමට දරුවා නොසන්සුන් වීම, දරුවාට දැනෙන වේදනාව වැඩි වීම, දරුවන් බියවීම වැනි කරුණු නිසා ඉපදී මාස කිහිපයකදී සිදු කිරීම යෝග්‍ය වෙන බව මෙහිදී සඳහන් කළ යුතුයි. අතීතයේදී උල්කල රන් කෙන්දකින් කන් විද ඒ රන් කෙඳි කන්පෙති දෙකෙහි පැලඳවීම සිරිතක් වුණා. නමුත් මොණරාගල ප්‍රදේශයේ දරුවා පන්සලට අරගෙන ගිහිල්ලා දොඩම් කටුවකින් කන් විදීම සිද්ධ කරනවා. කන පැසවීම වැළැක්වීමට කරපිංචා නැටි කැබැල්ලක් එම සිදුරෙහි රඳවනවා. ඇතැම් දරුවන්ට ආසාදන තත්ත්වයන් මතුවෙනවා. කන පැසවීම, කන රතු වීම වගේ ආසාදනයන් එහිදී දැක ගන්නට පුළුවන්. මේ වගේම වළක්වා ගන්නට නැකත් බලලා සුබ වේලාවක් බලලා සිද්ධ කරනවා. වර්තමානයේ නම් බොහෝ විට මේ සඳහා නැකත් සුබ වේලාවල් බලනවා අඩුයි. වෛද්‍යවරයෙකුගේ සහාය අරගෙන මේ කටයුත්ත සිද්ධ කරනවා. ඒ ඊටාම යෝග්‍ය සහ ප්‍රායෝගික ක්‍රියාවක් හැටියට මෙහි සඳහන් කරන්න ඕන. විශේෂයෙන් දරුවෙකුගේ කන් විදීමේ වයසත් ඒ වගේම කන් විදීම සඳහා භාවිත කරන උපකරණත් ඉතාමත්ම වැදගත් වෙනවා. වෛද්‍ය උපකරණ හැටියට පීසිං ගන් එකක් භාවිතයෙන් වර්තමානයේ කන් විදීම සිද්ධ කරනවා. සංස්කෘතික වටිනාකමක් මේ තුල ඇතුළත් වෙනවා. හින්දුන් අතර මේ හඳුන්වන්නේ කර්ණ වේද උත්සවය හැටියට. ගැහැණු දරුවෙකු කුඩා කාලයේදී කන් විද මේ පළඳින ආභරණය නිසා දරුවාගේ ස්ත්‍රීත්වය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. වර්තමානයේ මේ උත්සවාකාරයෙන් සිදු නොවුනද අතීතයේදී මේ උත්සවාකාරයෙන් සිදු වූවක් බව සඳහන් කරන්න පුළුවන්. පියර්සින් ගන් එකක් භාවිත කරලා මේ කන් විදීමේදී කන් පිරිසිදු කිරීම, සලකුණු කිරීම, කන විදීම, රත්තරන් කරාබුවක් පැලඳවීම වගේ කාරණා මුලින්ම සිද්ධ කරනවා. වගේම ඊට පස්සේ දරුවාගේ අත නිතරම මේ කන් විදපු තැනට යවන්නේ නැතුව පරිස්සම් කරගන්න දෙමව්පියෝ බොහොම කල්පනාකාරී විය යුතුයි. මේ සිද්ධියෙන් පස්සේ පසු විපරමකින් දෙමව්පියෝ පසු වෙන්න ඕන. රතු වීම, රුධිර වහනය වගේ අවස්ථාවලදී දරුවා වෛද්‍යවරයෙකු කරා යොමු කිරීම ඉතාමත්ම වටිනවා. මෙහෙම කන විදලා ආභරණයන් පැළඳීම තුළින් දරුවාට ඇතිවන්නා වූ ඇස්වා කටවහ දුර වෙන බවත් පැරැන්නන්ගේ මතයක් වුණා. නේසර ටීවී අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.